UAE ඉඳන් අයිබෝන් ඩුබායි ඉඳන් වතුර බොන්න යන්න. අපි කරන්නේ 1 liter motivation. ක්‍රිෂාන්ත් hi bro මේ මං කිව්වා ඩුබායි යන්න වෙනවා කියලා දවස් 3කට මෙයත් එක්ක ආවේ යාළුවා. දැන් ඉන්න වතුර ටිකක් බොන්න ඕනේ. වතුර ටිකක් බීලා පටන් ගන්න. UAE වැටලාද? නෑ. පොඩි pause එකක්. දැන් හොඳයි. UAE නැගිටිනවා ඉක්මනින්ම නැගිටිනවා. UAE නැගිටිනවා ඉක්මනින්ම නැගිටිනවා. UAE වැටුණාද UAE වැටුණාද UAE වැටෙන්නේ නෑ UAE වැටෙන්නේ නෑ වැටෙන්නේ නෑ නේ කවදාවත් වැටෙන්නේ නෑනේ UAE කවදාවත් වැටෙන්නේ නෑ මේ අපි ඉන්නේ බර්ජ් ඛලීෆා ඉස්සරහා 1 liter motivation එක කරන්න ඇවිල්ලා ඉන්නේ දැන් මේ motivation එක ගල්ෆ් රටවල් වල ඉන්න එමන් නැත්තම් වැඩ කරන UAE වල විශේෂයෙන්ම ඩුබායි වල වැඩ කරන සහ අර බර්ජ් ඛලීෆා ඈතින් පේන්නේ කිසි අවුලක් වෙලා නැහැ හොඳට තියෙනවා බර්ජ් ඛලීෆා මේ පැය භාගයකට පාරක් වතුර වැටෙන ඒවා ඔක්කොම වෙනවා කිසිම දෙයක අවුලක් වෙලා නැහැ UAE හොඳට ෆන්ක්ෂන් වෙනවා කවුරුහරි කියනවනේ UAE වැටලා කියලා වැටලා නැහැ හොඳට ඩුබායි වල කටයුතු ටික වෙනවා හැබැයි එක අඩුවක් තියෙනවා ටුවරිස්ට් අඩුයිනේ දැනට ටුවරිස්ට් අඩුයි පොඩ්ඩක් බය වෙලා ඉන්නේ කට්ටිය හැබැයි දැන් මේගොල්ලන් අර ඕපෙක් ඔක්කොම සයින් ඔෆ් කරලා මම හිතන්නේ දැනුත් හොඳයි තව මාස දෙකකින් normal වෙයි 1 liter motivation දැන් කාරු හරි හිතනවා නම් වැටලා කියලා වැටලා නැහැ ඩුබායි හැබැයි ගොඩක් කට්ටියගේ පඩි අඩු වෙලා තියෙනවා රස්සා කීප දෙනෙක් නැති වෙලා තියෙනවා ගොඩක් වෙලාවට අර සුදුසුකම් අඩුවෙන් අරන් ආව කට්ටියට යන්න වෙනවනේ ඔව් හැබැයි පොඩ්ඩක් වේට් කරන්න පුළුවන් නම් හොඳයි ඉන්න පුළුවන් නම් ඔව් මේගොල්ලන් කොහොමද පොඩ්ඩක් ඉවසන්න ඉවසුවොත් හොඳයි කියලා කියන්නේ මේගොල්ලන් කොහොමත් මේ රට පල්ලෙහාට යන්න දෙන්නේ නැහැ කෑවිලා බය කියන එක ඔක්කොම දන්නවනේ කොහොමද කියලා what is this Oreo this is Oreo milkshake and this is my water good water pure water වතුර brand එක මොකද්ද Evian very famous in Dubai yeah some places කාරු හරි ලංකාවට යන්න ඉන්නවා නම් ගල්ෆ් අතෑරලා මෙහෙ කරපු දේවල් ටික එහෙ කරන්න හම්බෙන්නේ නැහනේ. ඒක නිසා මෙහෙ කරපු දේවල් ටික ආසාවෙන් කරන්න ඕනේ නම් මෙහෙම ඉන්න. පොඩි බ්‍රේක් එකක් කරන් ලංකාවට ගිහලා ආයෙත් එන්න. කමක් නැහැ. හැබැයි දැන් මේක අවස්ථාවක් ඩුබායි UAE හැමතැනම හිටපු කට්ටියට දැන් ඔයා මෙහෙ හිටියේ කිසි දෙයක් කරගන්න බැරුව නම් එහෙට මෙහෙට පල් වෙවි හිටියේ නම් හම්බෙන සල්ලි ඔක්කොම වියදම් කරා නම් මෙහෙ සල්ලි ඉතුරුවක් වුණ නැත්තම් දැන් මේ වෙලාවේ ඉඳලා තේරුමක් නැහැ කොහොමද මෙහෙනේ. ඒක හරියව. ගියා නම් ආයෙ එන්නත් හිතන්න එපා. අමාරුවෙන් හිටියනම්. මෙහෙ ඉන්න ඕනේ නෑ ඇවිල්ලා අමාරුවෙන් නේ. මං කියන්නේ. මේ වගේ වෙලාවක මේ රටේ අර අමාරු මිනිස්සයා තවත් ඇලෙනවා. තවත් බිම වැටෙනවා. කොටින්ම කිව්වොත් කන්න බොන්නවත් හරියට ලැබෙන්නේ නැහැ. මොකද අර අමතර වියදමක් හොයාගත්ත එක්කෙනාට එම අමතර වියදමක් හොයාගන්න තියෙන අවස්ථාව නැති වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් ඕම් බලන්න මේ vlog එක ගහන්නේ කැමරාවකින් නෙමෙයි අද. ඩුබායි වලට ආවට පස්සේ අපි vlog ගහන්නේ මේ මෙටා ග්ලාසස් දාගෙන. මොන බලන්න දැන් මේක ඕන් කරනවා වීඩියෝ එක ඕන් කරනවා පොයින්ට් ඔෆ් view එක තමයි ඕගොල්ලෝ දැන් බලන්න ඕනේ. ඔන්න තියෙනවා වටපිටාව. මේ තමයි අපේ view එක නේ. පැය භාගයකට පාරක් ඈතින් වතුර යනවා. වතුර සංදර්ශනේ. නේ? ඒක බලන්නත් පුළුවන් නේ. දැන් UAE වල හිටපු කට්ටිය පොඩි රවුමක් දැම්මේ නැත්තම් මේ කාලේ පොඩි රවුමක් දාන්න ඉතින් නේ. ඈ? ගොඩක් ඔෆර්ස් දාලා තියෙනවා හොටෙල්ස් වල. ඉස්සර UAE වල ඩුබායි වල රුපියල් 45000ට 50000ට 75000ට තිබ්බ හොටෙල්ස් දැන් මං හිතන්නේ 12000යි 15000යි ෆ්‍රී බ්‍රෙක්ෆාස්ට් සහ අර මෙච්චර කාලෙක ඩුබායි ආපු නැති කට්ටිය දැන් UAE වල ඩුබායි වලට ඇවිල්ලා තියෙනවා ඒ ඇවිල්ලා නිදහසේ ඉඳලා ඒ කාලේ සෙනග පිල්ල හිටියේ ඒගොල්ලෝ නිදහසේ ඉන්න බැරි වුණා දැන් UAE is peaceful like Sri Lanka not crowded not busy නේ කොහොමද මේ කන්නඩ දෙකේ view එක ඔයාලට පේනවද? දැන් මේ අපි මේ වීඩියෝ කරන්න කොච්චර වෙහෙසක් ගන්නවද කියලා ඔයාලට පේන්නේ නැති මේ setup එක තියෙන විදිය. කොහොමද මේ setup එක තියලා තියෙන හැටි? අපි යමු ඉස්සරහට. vlog එකේ ඉතුරු ටික vlog එක ඉවර කරන්නේ. අද බොන්නේ නම් හැබැයි 1 liter නෙමෙයි. very sorry. 750යි. 0.75. ice එක දාන්න. මොනවද ප්‍රශ්න? සල්ලි නෑනේ. සල්ලි නෑනේ. ගොඩක් කට්ටිය අත්වල සල්ලි නෑ. සල්ලි නෑ. සල්ලි හම්බ කරන්න මොනවද කරන්න ඕන? වැඩ කරන්න ඕනේ. හම්බෙන්නේ සල්ලි එක හරියට සේව් කරන්න ඕනේ. ඉන්වෙස්ට් කරන්න. ඒතර සල්ලි ඇවිල්ලා ඩබල් ට්‍රිපල් වෙන විදියට අපි හදා ගන්නවා. දැන් ගොඩ දෙනෙක් කරන්නේ
කීයක් හරි හම්බ කරොත් ඒ සල්ලි ටික එක්කෝ ඉන්වෙස්ට් කරන්නේ මොන හරි දෙයක් මිලදී ගන්න. සමහර කාඩේ මිලදී ගන්න දෙයින් ආයේ පෙරලා සල්ලි හම්බෙන්නේ නැහැ නේ. ඒක එහෙම ගෙදර. ඒ ගන්න දේ එහෙම එතන. ගෙදර. ඒක වා හිතනවා ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. බෑ ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි. මේ වෙලාවේ සල්ලි ඉතුරු කරන්න ඕනේ. ඒ සල්ලි ඩබල් ට්‍රිපල් වෙන විදිහට කොහේ හරි දාලා ඉතුරු කරන්න. ක්‍රම තියෙනවා විදි තියෙනවා Google search කරලා බලන්න. How to save money. How to invest money. How to invest money. UAE, 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 UAE. UAE, 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 UAE. Dubai hari පාළුයි නේ. Peaceful. Peaceful but පාළුයි. UAE එන කට්ටිය හිතන්න UAE safe කියලා. හරිද? UAE safe නෑ කියලා හිතාගෙන ඉන්න එපා. හිතන්න UAE safe කියලා. UAE වල unsafe නම් මේ මිනිස්සු කවුරුත් නෑ. මිනිස්සු කනවා බොනවා නේ. එහෙට මෙහෙට යනවා. අපිත් ඉන්නවා. අපිත් හොඳට ඉන්නවා. මම ආවා. අපි අපූර්වට ඉන්නවා. හැබැයි අර පුංචි කඩාවැටීමක් තියෙන්නේ ටුවරිසම් වල. ඒ ටුවරිසම් කඩාවැටෙන්න හේතුව මීඩියා නේ. සෝෂල් මීඩියා. ගොඩක් වෙලාවට අර හරි දෙයට වඩා වැරදි දේවල් සමාජගත වුණා. සමාජගත කළා. ගොඩක් ඊරිසියාකාරයෝ UAE ඩුබායි එක්ක තරහකාරයෝ. ඉතින් ඒ නිසා ඩුබායි ටුවරිසම් වැටලා තියෙනවා. හැබැයි ඒ ටුවරිසම් උත් ඉදා ඉක්මනින් නගීවි නේ. ඔව්. වතුර ඩැම්මෝ. මොකක්ද මේකේ නම? Maison de Curry. මේසොන් ඩි කරි. කරි ෂොප් තමයි. ඒක කරි කඩයක් නේ. කරි කඩයක් තමයි. ප්‍රින්ස් නමින් තියෙන කරි කඩයක්. ෆ්‍රෙන්ච් වලින් නේ. ප්‍රෙන්ච්. ෆ්‍රෙන්ච් වලින් තියෙන කරි ෂොප්. මේ තියෙන මේකේ නම. මේ තියෙන මේකේ නම. අපි මේ vlog එක ඉවර කරන වෙනවා. ඉවර කරමු නේ. එන්න ඩුබායි බය නැතුව. වතුර බොන්න මේ vlog එක දැම්මේ. මේ එන්න ඩුබායි ඇවිල්ලා හොඳට වතුර බොන්න. මෙහි රස්නේ මේ දවස්වල වහින්නේ නැහැ දැන් සීතල නැහැ. ප්‍රශ්නේ ගොඩක් ප්‍රශ්නේ UAE වල හරි vibe එක තියෙනවා. ඒ ඕනේ කෙනෙක්ට එහෙට මෙහෙට දුවලා කරලා ඉන්න පුළුවන් vibe එක තියෙනවා. එන්න UAE. කවුරුත් UAE අතාරින්න එපා. UAE වලට ආදරය කරන්න එදා වගේම අදත්. UAE ගොඩක් මිනිස්සුන්ට රස්සා දුන්නා. ගොඩක් මිනිස්සු උදව් කරා ජීවිත කොට දාගන්න. හැබැයි අද ඒ මිනිස්සුම UAE අතාරලා ගිහිල්ලා වගේ හිතෙනවා. හැබැයි we still love UAE. We will be with Dubai forever and ever. We love Dubai. අන්තිම පාරට කියන්න තියෙන මොකද්ද? It's a good time to come and enjoy the offers. Normally Dubai මේ වෙලාවේ ඔක්කොම හරි expensive. මේ වගේ වෙලාවෙ ආවිල්ලා හොඳට enjoy කරලා යන්න තමයි තියෙන්නේ. Come to UAE, come to Dubai and enjoy. Offers තියෙනවා ගොඩක්, sales තියෙනවා ගොඩක්. hotels වල ගණන් ගොඩක් අඩු වෙලා එන්න මේ පැත්තට. flight යනවා Emirates, ශ්‍රී ලංකාවට යනවනේ. Sri Lankan fly Come Dubai. to UAE. Fly Dubai. ඔන්න බලන්න ඩුබායි වල වතුර බෝතලේ ගාන. වතුර බොන එකේ වැදගත්කම ඩුබායි වගේ රටක වතුර නැහැ. මේ රටවල් වල වතුර හරි අඩුයි. බොන්න පුළුවන් වතුර. මම ඩුබායි ඇවිල්ලා වතුර බොන්නේ තකහණියක් අර ලංකාවේ වතුර තියාගෙන. ඕගොල්ලන්ට මේ වන්දීට මොටිවේෂන් එක දෙන්න. මෙච්චර මේ රටවල ඩුබායි වල වතුර ගණ. මේ රටට ඩුබායි වලට වතුර වටිනවා. හැබැයි අපිට වතුර වටින්නේ නැහැ. අපි වතුර බොන්නෙත් නැහැ. අපි වතුර පරිස්සම් කරන්නෙත් නැහැ. So save water guys. Come. How much for the water bottle? 49. 49 dirhams for the water bottle. 40 for the water bottle. Nice. Thank you. Bro, the place it's nice. Ah. If you go to the other place, you can buy that bottle water only with 20 dirham. Ah. But very far than Burj Khalifa, the fountain, the view. So you charge for the view. Of course. We also they charge. You won't get the view. Of course. Yes. The view is everything. Only in Dubai. Only in Dubai. Thank you, brother. No problem. So come to Dubai, spend some time, and I'm telling you again, UAE is safe. Thank you so much. Have a great day. Thank you. See you, bye. Thank you so much. Have a great day. 1 liter motivation done for the day. See you tomorrow in Gold Souk. තව දවසකින් මම එනවා. දවස් 3කට ආවේ. 1 liter motivation done for the day. Subscribe பண்ணுங்க, share பண்ணுங்க, comment பண்ணுங்க. Ashen Vlogs. Drink more and more water. Yeah, I drank. Yeah. 750 බිව්වා. ඊට වඩා බිව්වා කලින්. ඔව්. 750 බිව්වා. අද 1 liter නෙමෙයි 750 බිව්වේ. Drink more water guys. Come to Dubai, habibi. Bye.